නමුත් දෙවියන්ට ප්‍රිය වෙනවා කියන එක ලේසි නෑ. අපි අනිත් මිනිසුන්ට ප්‍රිය වෙන එක නම් සාමාන්‍ය දෙයක්. දෙවිවරු පින්වත්නි අපි දන්න විදියට අපේ හිත දන්නවා. දෙවිවරු අපි යම් විදියකට අපේ හිතේ අඩුපාඩු තියනවාද දෙවිවරුත් ඒක දන්නවා. අපි කාට ප්‍රිය වුණත් දෙවිවරුන්ට ප්‍රිය වෙන එක ලේසි නෑ. දෙවිවරු ප්‍රිය මොකේද? දෙවිවරු ප්‍රිය සත්පුරුෂයන්ට. දෙවිවරු ප්‍රියයි සත්පුරුෂයන්ට. දෙවිවරු අසත්පුරුෂයාට ප්‍රිය නෑ. දෙවිවරු ප්‍රියයි ධර්මයට. දෙවිවරු ප්‍රියයි යහපත් දෙයට. දෙවිවරු ප්‍රියයි සීලයට. ඒකයි සක්දෙවිඳු දෙව්ලොව ඉඳන් මනුස්ස ලෝකෙට වන්දනා කරන්නේ. අද දෙවිවරු මනුස්ස ලෝකෙට එන දවස වෙසක් පොය. සතරවරන් දෙවිවරු ඇවිල්ලා මිනිස්සුන්ගේ නම් ලියාගෙන යනවා. ලිස්ට් එක ලියාගෙන ගිහිල්ලා දෙවිවරු අතර කියන්නේ කොහොමද? මෙන්න මනුස්ස ලෝකෙ මෙහෙම වෙනවා. මිනිස්සු සිල් රකින්නවා, පින් කරනවා, මව්පියන්ට සලකනවා, කුල දෙටුවම් පුදනවා, තෙරුවන් වඳිනවා. විස්තරي කියන්නේ දෙවිවරු ප්‍රියයි ගුණයට. කවදාවත් දෙවිවරු මල් පූජාවක් දැකලා සාදුකාර දීලා නැහැ. දෙවිවරුන්ගේ සක්දෙවිඳුගේ ආසනය උණු වෙනවා. තමන්ට ඛණ්ඩ තියෙන එක තවත් කෙනෙකුට දෙනකොට සක්දෙවිඳුගේ ආසනය උණු වෙනවා. ගුණයට ආස. මේ කුමාරයා කල්පනා කළා දෙවිවරුන්ට ප්‍රිය වෙන්න නම් මහා පුණ්‍ය තේජසක් ඕන.